Hello everyone, welcome back to my YouTube channel. ඔන්නෝගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ English with Bashi එක්ක. ඉතින් අද අපි කරන lesson එක අපේ previous lesson එකේ part 2. ඒ කියන්නේ prepositions පාඩමේ දෙවෙනි කොටස. ඉතින් ඔයගොල්ලෝ මගේ පළවෙනි කොටස බලලා ආවේ නැත්නම් ඔයගොල්ලන්ට මම පල්ලෙහා description එකේ link කරලා තියන්නම් වීඩියෝ එක. ඒකෙන් ගිහින් බලන්න පුළුවන් මගේ channel එකේ තියෙනවා. ඉතින් අද අපි මේ ලෑස්ති වෙන්නේ second part එක start කරන්න. In our first part, we learned a few prepositions. At the same time, we built simple sentences using prepositions. Today, we will focus on a few more prepositions. අපේ පළවෙනි කොටසෙන් අපි නිපාත පද කිහිපයක් ඉගෙන ගත්තා. අපේ පළවෙනි පාඩමෙන් ඒත් එක්කම අපි නිපාත පද යොදාගෙන සරල වාක්‍යයක් ගොඩනැගුවා. ඉතින් අද අපි තවත් නිපාත පද කිහිපයක් දෙසට මේ විදියට අවධානය යොමු කරමු. Between දෙකක් අතර among ගොඩක් අතර beyond එහා පැත්තේ through මැදින් එහෙම නැත්නම් තුලින් opposite විරුද්ධ පැත්තේ across හරහා along දිගේ up ඉහළට down පහළට towards දෙසට. Okay, let's make some phrases using these prepositions we learned. හොඳයි. දැන් අපි මේ ඉගෙනගත්තු prepositions එහෙම නැතිනම් නිපාත පද භාවිතා කරලා වාක්‍ය ඛණ්ඩ නිර්මාණය කරමු. First, we have between දෙකක් අතර ඇඳ සහ මේසය අතර between the bed and the table. පූසා සහ බල්ලා අතර between the cat and the dog. ගස සහ බංකුව අතර between the tree and the bench. Among ගොඩක් අතර පිරිමි ළමයින් අතර among the boys. පූසන් අතර among the cats. යහළුවන් අතර among friends. Beyond එහා පැත්තේ පාසලට එහා පැත්තේ beyond the school. පිට්ටනියට එහා පැත්තේ beyond the ground. බස් නැවතුම් පොළට එහා පැත්තේ beyond the bus stop. Through මැදින් එහෙම නැතිනම් තුලින් ජනේලය තුලින් through the window. සිදුර තුලින් through the hole. මිනිසුන් තුලින් through the people. මෙතනදී අපි through the people එහෙම නැත්නම් මිනිසුන් තුලින් කියලා අදහස් කරන්නේ මිනිස්සු විශාල ප්‍රමාණයක් අතරින් ගමන් කිරීමක් වගේ අදහසක්. ඒ කියන්නේ මිනිසුන් විශාල ප්‍රමාණයක් අතරින් ගමන් කිරීමක් වගේ අදහසක්. opposite විරුද්ධ පැත්තේ. තැබැල් කාර්යාලයට විරුද්ධ පැත්තේ opposite the post office. නිවසට විරුද්ධ පැත්තේ opposite the house. බැංකුවට විරුද්ධ පැත්තේ opposite the bank. across හරහා පාර හරහා across the road. ගඟ හරහා across the river. පාලම හරහා
across the bridge. Along, දිගේ. පාර දිගේ, along the road. වීදිය දිගේ, along the street. කෝච්චි පාර දිගේ, along the railway. up, ඉහළට. විත්තියේ ඉහළට, up the wall. වීදියේ ඉහළට, up the street. පඩිපෙළේ ඉහළට, up the stairs. down, පහළට. කන්දේ පහළට, down the mountain. විත්තියේ පහළට, down the wall. පඩිපෙළේ පහළට, down the stairs. towards, දෙසට. මා දෙසට, towards me. ඔහු දෙසට, towards him. මගේ පූසා දෙසට, towards my cat. Okay, so this is how our second part of the preposition lesson ends. So if you like my videos, please like and share. Also, don't forget to subscribe. If there are those who haven't watched the first part, I will put the link in the description below so you can go back and watch it. හරි. මෙන්න මේ විදිහට තමයි අපේ නිපාත දෙවෙනි කොටස ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒත් එක්කම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම පළවෙනි කොටස බලපු නැති අයට මම පල්ලෙහා description එකේ pin කරලා තියන්නම්. ඔයාලට ආපහු ඒකෙන් ගිහින් බලා ගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් අලුත් පාඩමකින් ඔයගොල්ලෝ හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.